පින්වත්නි මහෞෂධ පඬිතුමාට ඉදිරියට මුණ ගැහෙනවා ඊටාම සුරූපී කාන්තාව. මහෞෂධ පඬිතුමා අතමිට මොලවනවා. අතමුට මෙලෙව්වට පස්සේ මේ කාන්තාව දැනගත්තා මොකද්ද බුද්ධිය. ගැහණියකට බුද්ධිය හැන්දෙන් නෙමේ ටොන් ගණනින් තියෙන්න ඕන පිළිගන්න. බුද්ධිය. ඊළඟට ඉවසීම. ගැහණියකට ඉවසලා බැරිම තැනත් ඉවසන්න ඒක තමයි ඔබේ ජයග්‍රහණය. ගැහණියකගේ ජයග්‍රහණය. ඉවසන්න බැරි තැනේ කියලා එකක් නැහැ. බැරි තැනත් ඉවසීම තමයි ඔබේ ජය. එක මතක තියාගන්න ගැහණියකගේ ජයග්‍රහණය. අතමිට මෙලෙව්වා ඇය අත මුදා හැරියා. මම බැඳලා නැහැ. දැන් එහෙම කොහමද මේ තරුණියක්ගේ දිහා බලලා අතමිට මෙලෙවුණා. අන්න අම්මේ අරු හොම්බට අනින්නද කොහොද අතමිට මෙලෙව්වා. අම්මා යනවා දුවත් ඇදගෙන අපේ සුදු නෝනාට හොම්බට ගහන්න උඹ අතමිට මෙලෙව්වද බොල කියලා මෙහෙ වර කියලා. නේද? පහුගිය දවසක එහෙම ප්‍රශ්න මොනවද? අපේ පැත්තේ තිබුණා පින්වත්නි සංගීත සංදර්ශනය. විශාල අරබුදයක්. විශාල ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? දෙගොල්ලක් මිනී මරා ගන්න යනවා තුවක්කු අරන් කඩු අරගෙන. දැන් ඕමනේ අවුරුදු උත්සවයේ ඊයේ පෙරේදක් වෙනකන් තිබුණානේ පින්වත්නි. එහෙමනේ මේදු ආම්ද්‍රොත් ඇවිල්ලා බුදු ආම්ද්‍රොත් ඇවිල්ලා දැන් ඇදලා පොයේ වස්තාරාධනත් ඇවිල්ලා තාම අවුරුදු උත්සව. සයිකල් රේස් පාදිනවා. අපේ රටේ එහෙමයි. මහා ආරවුලක්. මොකද්ද? තරුණියක් ගියා මෙතෙන්ට තරුණයෙක් ආව එතෙන්ට. මේ තරුණයා ඇහුවා නංගී කවුරු එක්කද ඔයා ආවේ කියලා. මේක කිව්වා අයියා එක්ක කියලා. ඊට පස්සේ ඉතින් මේ තරුණයා මොකද කළේ? කසාද යෝජනාවක් ගෙනාවා. හොඳයි නංගි මාව බඳින්න පුළුවන්ද කියලා. මේක ගිහිල්ලා අයියට කිව්වා. දැන් අයියාගේ පිරිසයි මේ කොල්ලාගේ පිරිසයි ගහ ගන්නවා. පන්සලට ආවා. පොලිසියත් ආවා. මං ඇහුවා දැන් මොකද්ද ප්‍රශ්නේ? එක මිනිස්සෙක් කියනවා මේ මිනිස්සයාට මේ අපේ නංගිගෙන් මේ මිනිස්සයා කසාද බඳින්න අහලා තියෙනවා. මං ඉතින් ඇහුවා තමුසගේ නංගි නම් ওই බැඳි මොකෙක් හරි බඳින්න එපා යෝක. මොකෙක් හරි බඳින්න නෑ මේ මගේ නංගි නෙමෙයි ගෑණි කිව්වා. මං කිව්වා ඉතින් උඹ ඒක තේරෙන්න කියන්න එපා. උඹ මට කිව්වෙත් නංගි කියලා. ඉතින් නංගි නම් මොකෙක් හරි බඳින්න එපා. ගෑණිට කොහෙද පින්නවද නංගිය කියන්නේ? ගෑණිට නම් ගෑණිට කියනවා ගෑණි කියලා. ගෑණි කියන්නත් ඕන අයියත් එක්ක ආවයි කිව්වම කොල්ලෙක් කිව්වා බඳින්න. ඉතින් අයියයි නංගි ඇවිල්ලා නම් බඳින්න පුළුවන් නේ. මිනිහා එක්ක ආවයි කිව්වා නම් මේ කොල්ලා බඳින්න කතා කරන්නේ නෑනේ. අයියත් එක්ක ආවයි. දැන් එහෙම පින්වත්නි වෙලා තින්නේ මේ නෝනලා කතා කරන්න ගියාම සමහර නෝනලා ඉන්නවා. ඉතින් වැඩි හුරතලේ. හැබැයි රජෝ වැඩි හුලඟ වැඩි හොඳකට නෙමෙයි. නේ මේ තාත්ති අප්පච්චි කියනවා. යකෝ ගෑණි මිනිහට අප්පච්චි කියනවා. මොන විලිලැජ්ජ නැති කතාවක්ද මේ? මිනිහට කොහෙද අප්පච්චි කියන්නේ ගෑණි? දුව හුරතල් වෙලා ඇදලා ඒ තාත්ති කියනවා. අම්මත් කියනවා මහා ගෑණිත් අප්පච්චි කියනවා. හිරිකිතේ බෑ බලන් ඉන්න අපිට. යකෝ මුන් ඔක්කොම තාත්තට මුළු ගෙදරම ඉන්නේ මේ මිනිහගේ ළමයි. ගෑණියෙක් නෑ. එහෙම නෙමෙයි. අප්පච්චි කියනවා නම් කියන්න ළමයින්ගේ තාත්තේ. දූලගේ තාත්තේ. නේ දුව සරෝජනී නම් සරෝජනීලයි තාත්තයි කියන්නේ සරෝජනී කියන්නේ ලොකු දුව. ඒකගේ තාත්තා. ඒ කියන්නේ මේ ගෑණිගේ මිනිහා. ඕක තේරෙන්න කියන්නේ මේ වැඩි ආදරේ පෙන්වන්න ගිහිල්ලා මේ අප්පච්චි ගන්න එපා. එහෙම හොඳ නෑ පින්වත්නි. ගෙදර කතා කරන්න තේරෙන්න කතා කරන්න. මහත්යෝ කියන්නේ ආව දැන් අපේ පරණ ගෙවල් වල එහෙම මායියයි කියලානේ කියන්නේ. මොකෝ තරහටද? වෛරෙටද? නේ. අපේ අම්මලා තාත්තලා කියන අපේ මායියා ගෙදර මායියා. මායියයි කිව්වම දන්නවා. හාමිනේ. එහෙනම් අපේ හාමිනේ දරුවන්ගේ අම්මා එහෙම කියන්නේ. දරුවන්ගේ අම්මා කියලා කියන්නේ. ඉතින් එහෙම තේරුණා. ඒ නිසා ගෙවල් ඇතුලේ බුද්ධිය sannivedanaya වෙන්න ඕන. බුද්ධියනොයි මේ එළිය වැටෙන්නේ. බුද්ධියනොයි. අතමිට මෙලෙව්වන් අත මුදා හැරියා මම බැඳලා නැහැ. සංඥා කළා. දැන් අතමිට මෙලෙව්වා නම් ගෑන් ළමයි අල්ලගෙන ගහනවා අර කොල්ලට. ඒ මොකද? දැන් ඉස්සර කිව්වේ පින්වත්නි විහාර මහදේවී පරපුරේ කාන්තාවනේ. දැන් වාරියපුර පරපුරේ කාන්තාවෝ ඉන්නේ. ඇයි වාරියපුර ගෑන් ළමයි කොල්ලෙකුට ගැහුවන්නේ දත් 32ම බඩට යන්නේ. ඒක බලන් ඉඳලා දැන් කෙල්ලෝ මොකද කරන්නේ? ගහපිය ඔකට කියලා දපත්තු ගලවලා ගන්නවා. මේ ඊයේ පෙරීද ඕම ගමදි කොල්ලෙකුට ගැව්වා කෙල්ලේ. මොකද්ද? අපි වාරිය පොළ පරපුරේ කියලා කිව්වා කනට එකක් ගන්න. මේක ඉවසගෙන හිටිය එකක් ගහනකම් වාරිය පොළ පරපුරේ කිව්වා ගම මේක මොකද කරේ? දත් 32ම බඩට යන්න දීලා කොහොම උඹ වාරිය පොළ නම් මං ගාල්ලේ කිව්වා. කොහොමද වැඩි? උඹ වාරිය පොළ පරම්පරාවේ නම් මම ගාල්ලේ කිව්වා. ආයි හරිනේ වැඩි. ඒ නිසා පින්වත්නි බුද්ධිය එකතු කරන්නේ නිකන් මෝඩ වැඩ නෙමෙයි.
මෝඩ වැඩ නෙමෙයි. නැගණියනි නුඹේ නම කොමක්ද කියලා ඇහුවා. ඇහුවට පස්සේ කිව්වා මගේ නම තමයි පුළුවන් නම් හොයාගන්න. මොකද්ද? නොමැරෙන යම් කෙනෙක් වේද ඒ නම මට හිමි. දැන් නම් කොහමදනේ? දැන් නංගි නම මොකද්ද කියලා ඇහුවා නම් ජාතක කතාවත් එක කියනවා. නම දාපු ඇටි නම දාපු එක නමට අකුරු ගත්තු තැන. සීයාද ආච්චිද අම්මද නම දැම්මේ. ආයි එහෙමත් ඕනේ නැහැ කියයි. අයියාගේ ඩයලොග්ද? එහෙනම් ඩයලොග් සිම් එකක් දාගෙන මට මිස් කෝල් එකක් ගන්න. SMS තියෙනවනේ 150ක් දුකද මාත්‍යෝ. රෑ එළි වෙනකොට මුළු ජාතක කතාවම වරිග සනුහරේ කතාවත් එක්කම කියලා ඉවරයි. SMS 90ක් ගහන්න පුළුවන්. ගාලා ඔක්කොම කියන අයියෝ මෝඩ තරම්. මිනිහෙක් දැක්ක ගමන් රැවටෙන්න එපා. මේ මහත්තුරුන්ට කියන්නේ ගෑනු කෙනෙක් දැක්ක ගමන් රැවටෙන්න එපා. දෙකොල්ලම පරිස්සම් වෙන්න. දෙකොල්ලම පරිස්සම්. අද මං ඔබට කියනවා ගෙදර බිරිඳට අම්මට දියණියට ගෙදර ඉන්න මිනිස්සයාගෙන් පරිස්සම් වෙලා ඉන්න. ඇයි මේ කියන්නේ? අද බලන්නකො මේ නෝනලාට අම්මලාට දරුවන්ට තියෙන ප්‍රශ්න ගැටලුනේ. තරහ වුණාම ඔබට කරන දේවල් කියපුවා කතා කරපුවා පටිගත කරලා ගෙවල් ඇතුලේ කොච්චර ප්‍රශ්න නේද මහත්තයෝ? පිරිමි නරකවට නෙමෙයි මම මේ කියන්නේ. ගැහැණියක් වෙච්ච ඔබේ පරිස්සම හදාගන්න එක නරකද? ඔබ බුද්ධිමත් වෙන එක නරකද? ඔබේ දියණිය බුද්ධිමත් කරන එක නරකද? අයියෝ මෝඩ වලාමුවල් කියන්නේ පින්වත්නි මොකෙක් හරි මිස් කෝල් එකක් ගැව්වොත් ඒකට අපිටත් අරන් අහනවා. මේ ළඟදී එක නෝන කෙනෙක් මට අරගෙන මම මේ බනට යන්න ආදිසියේ හිස රැවුල් ටික බානවා බිග් චේසර් එකෙන් මේ ෆෝන් එක වදිනවා ඉවරයක්. සබම් පිටින් ගිහිල්ලා අරගත්තා. හෙලෝ කිව්වා. මේ ජානකී ඉන්නවද කියලා. මං කෝ නෑ බං කියලා තිබ්බා. ආයි මේක ගිහිල්ලා බානවා. ආයි එනවා. ආයි අනේ කියන්නකෝ මං කෝ නෑ යකෝ කියලා ආයි තිබ්බා. දැන් මම මේ කොණ්ඩේ කපා ඉන්නවා බනට යන්න. වානෙත් ඇවිල්ලා. ආයි කෝල් එකක් ආවා. ආයි ඇහුවා මං කෝ මේ ජානකී කෙනෙක් ඉන්න තරම් නෙමෙයි මේ ජානකී කෙනෙක් නෑ කියලා. ආයි තිබ්බා. හතරවෙනි පාරත් ආවා කෝල් එක. අනේ බොරු කියන්න එපා අයියේ ජානකී ඉන්නවා දැන් මං කෝ ජානකී නානවා. තියාපන් ඕක කියලා. වෙන මොකද්ද කියන්නේ? සමහර අය ඉන්නවා දැන් ඔය කෝල් අරගෙන අපෙන් අහනවා මේ කවුද ඔය? ඉතින් මං අහන කවුද ඔය? ඉතින් ඊට පස්සේ කියනවා අනේ කියන්නකෝ කවුද කියලා. ඉතින් මාත් කියනවා කවුද කියන්න. දැන් ඔබනේ මගේ ෆෝන් එකට කෝල් එකක් ගත්තේ. අරගෙන මගෙන් අහන්නේ කවුද කියලා. එක දිගටම කවුද ඒ වගේ මෝඩ වැඩ. දැන් ඔය කසාද බඳින ඒවා සමහර ඒවා ත්‍රිකුණාමලි. දැන් මේ ඊයේ පෙරේදා අපේ දායක ගෙදරක කසාද බැන්දා මේ නායනතිව දූපතේ. ඒ කොල්ල නායනතිව දූපතේ. මං ඇහුවා උඹ පීනගෙන ගිහිල්ලාද මේ යාළුනේ කියලා. මූදේ. අර නාගදීපේ දිහා. ඉරණතිව නායනතිව කච්චතිව පොංකුටතිව දූපත් ටික. ඒ දූපතක මං ඇහුවා යකෝ පුදුම කප් ගෑයිල්ලක් නේ මේක මේ ඉංගිරියත් පාස් කරලා අවිස්සාවෙල්ලත් පාස් කරලා කොළඹත් ඇතෑරලා අනුරාධපුරෙත් ඇතෑරලා පොළොන්නරුව ත්‍රිකුණාමලේ ඔක්කොම ඇතෑරලා මේ දූපතේ. කොහොමද රජෝ ඕක කපුකම කතා කරගත්තේ? අනේ නෑ ස්වාමින් වහන්සේ මේ අයියාගේ මිස් කෝල් එකක් ආවනේ. ඌට මේ බාධා බෑ මේකිට ඒ බාධා බෑ. දෙන්න අතින් පයින් කතා. මිස් කෝල් එකට කතා යන්තම් හැලෙන වචන දෙක තුනක් අර මනුස්සයා මං කිව්වා දැන් කොහමද බං ඔබ ඉන්නේ ගිහිල්ලා අරූට බෑනේ මේ භාෂාව කතා කරන්න. වචනයයි දෙකයි අරේ මේ එනවා යනවා කනවා බොනවා හාක් හූක් විතරයිනේ. නෑ ස්වාමීන් වහන්සේ මිනිහා ඉච්චර කතා කරුවන් ඇති කිව්වා. ඔන්න කියපු එක. නෝනා කිව්වා හාක් හූක් එනවා යනවා කනවා බොනවා කිව්වා නම් ඇති කිව්වා එම මිනිහෙක් තමයි ගෝන. ඉතින් බැරි නම් අර ඉරණතිව දූපතෙන් තමයි හොයාගන්න වෙන්නේ. හා කියනවා නෑ කියනවා බෑ කියනවා එනවා කියනවා කනවා කියනවා යනවා කියනවා. ඉතින් නෝනා කියනවා ඒ තරමට ඇති කිව්වා. වැඩි කතා කරුවන් ලෙඩ කිව්වා. ওই තරමට කතා කරුවන් ඇති කිව්වා. ඕන්න බලන්න. දැන් මේ තරුණ ළමයි හරි බුද්ධිමත් නේ. ඉස්සර අපේ අම්මලා වගේ නේ හරියට බුද්ධිය තියෙනවා. එහෙමනේ කල්පනා. ඉතින් දැන් බලන්න මගේ නම මොකද්ද? නොමැරෙන කෙනෙක් නම් මගේ නම. ඔයාගේ නම අමරාද? අමරාදේ. නැගණියනි නුඹ මේ කැඳ අරගෙන වතුර කට්ටකට වතුර අරගෙන කොහෙද යන්නේ? කුල දෙටුවන්ට කැඳපත් අරන් යනවා කිව්වා. කුල දෙටුව කියන්නේ කවුද? කුල දෙටුව කියන්නේ අම්මයි තාත්තා. එහෙනම් මේක තාත්තටම වෙන්න ඕන. ඔබේ පියා කොතැනද සිටින්නේ? කෙනෙක් ගියාම එන්නේ නැත්තම් එතන තමයිම අපේ තාත්තා ඉන්නේ. බලන්න උත්තර දීපු වැඩි දැන් නම් කොහමද? නේ අපේ තාත්තා ඉන්නේ අතන හන්දිය ගිහිල්ලා අහන් අනිවාර්යෙන් තාත්තා කැමති වෙයි. තාත්තා කැමති නැතුණු මං එන්නම්කෝ උඹත් එක්ක.
එහෙම කියන්නේ මේ අවුරුදු 17යි 18යි. මොන වයසක්ද පින්වත්නි? මොන වයසක්ද? කිව්වා. එහෙනම් කෙනෙක් ගියාම එන්නේ නැති තැන් නම් කොතනද? කනත්ත. ගියාම එන්නේ නැත්තම් කනත්ත. එහෙනම් කනත්ත ළඟ තාත්තා ඉන්නේ. කනත්ත ළඟ මොකද කරන්නේ? එක දෙක කරනවා කිව්වා. දැන් කිව්වා නම් පස්තනෝ බල දවනවා මේ ගෑණිට පිස්සු කියලා. ඇයිනේ දෙයියනේ තාත්තා කොහෙද ඉන්නවන් ගියාම එන්නේ නැති තැනේ කිව්වා. තාත්තා මොකද කරන්නේ යවුවන් එක දෙක කරනවායි කිව්වා. නේද? මොකද්ද එක දෙක කරනවා කියන්නේ දැන් කාන්තාවත් බලනවා මෙයාට බුද්ධිය තියෙනවද? නිකම්ම මෝඩෙක් නෙමෙයි. බුද්ධිය තියෙන්න ඕන. පිරිමියත් කාන්තාවගේ බුද්ධිය පරීක්ෂා කරනවා. මොකද එක දෙක කරනවා කියන්නේ සීසානවා, කුඹුරු වපුරනවා, වී වපුරනවා, එක දෙක කරනවා කියන්නේ ඒක. එහෙනම් තාත්තා සීසාමින් කුඹුරු වපුරමින් දින්නේ. කස්සකෝ කසන්ති කුඹුරු වපුරනවා. එහෙනම් නැගණියනි මට කැඳ ටිකක් දෙනවාද කියලා ඇහුවා. දැන් මේ මිනිස්සයා හිතනවා මොකද්ද? අත හොදන්න වතුර නොදී කැඳ දුන්නොත් මේ ගෑණිගෙන් වැඩක් නැහැ. ගෑණියෙක් නම් ඔළුවට කල්පනා වෙන්න ඕන කන්න දෙන්න කලින් අත හොදන්න වතුර දෙන්න ඕන කියලා. කල්පනා වෙන්න ඕන. දැන් ඇය හිතනවා කැඳ දෙනවා නම් අත හොදන්න වතුර දෙන්න ඕන අත හොදන්න වතුර දුන්නා. ඔන්න බලන්න බෝසත්වරුන්ගේ ජීවිත කතාව පටන් ගත්තේ පින්වත්නි කැඳ වලින්. අපේ ඒවා එහෙමද? අපේ ඒවා මොකෙන්ද පටන් ගන්නෙ? චොකලට් වලින්. අන්තිමට කැඳත් නැතුව ඉවර වෙයි. ඈ කැඳත් නැහැ අපත් කැන්සල්. දලා තමයි ඉවර වෙන්නේ. බෝසත්වරු ජීවිත පටන් ගත්තේ කැඳ වලින්. අපි එකපාරටම ෆ්‍රයිඩ් රයිස් කොත්තු චොක්ලට් අන්තිමට කැඳත් නැතුව තමයි ඉවර වෙන්නේ පිටා. ඒ නිසා මතක තියාගන්න. ඈ දැන් පින්වත්නි ගෙදෙට්ට එන පාර ඇහුවා. වරද්දලා කිව්වා. ගෙදර ගියා. අම්මට තාත්තට කිව්වා තාත්තේ අම්මේ මට රෙදි මහන්න පුළුවන්. උඹට රෙදි මහන්න උනාට පුළුවන් පුතේ අපිට සල්ලි නෑ කිව්වා. සල්ලි නැති උනාට කමන්නේ රෙදි මහලා දෙන්නම්කෝ. එහෙමනේ. කසාද බඳින්න ඉන්න කාලේ මිනිස්සයා බලන්න මේවා සිවුම්ම හිතලා බලන්න. බිරිඳට නේද? පඩිය ගත්තම ගිහිල්ලා දෙනවා. තාම කසාද බැඳලා නෑ. තාම බඳින්න ඉන්නේ. ඉතින් ගිහිල්ලා දෙනවා ඔයාගේ අම්මට මං ඇඳුම් ගෙනාවා. ඔයාගේ අප්පච්චිට මං මේ සරන් ගෙනාවා. නේ මේ පහේ ටික ගෙදෙට්ට ගෙනියන්න. ඉතින් කෙල්ල හිතනවා යකෝ මූ වගේ මිනිහෙක් බැඳගත්තොත් මං කොච්චර වාසනාවන්තද අම්මට සලකනවා තාත්තට සලකනවා අක්කට රෙදි අරන් ගෙදෙනවා. හැබැයි බැඳලා අවුරුද්දක් විතර යනකොටත් එහෙම කරනවද? ඈ අනේ හංගල ආල් ඩිංගක් ගිහිල්ලා අම්මට දෙන්නේ. බානිනවා අම්මලාට සලකන්න මං අම්බ කරන්ගෙන එකේ. නේද? පැත්ත පලාත යන්න දෙන්නේ නැහැ. අමාර නෝනලත් ඉන්නවා එහෙම. ඈ බඳින්න ඉන්න කාලේ ඔය ආදරවන්තයා කාලේ කමිස්සයක් ගේනවා මහත්තයාට. මං ඔයාට කමිස්සයක් ගෙනාවා ඒකම ඔයාලා අම්මට චීත්තෙකුත් ගෙනාවා. ඉතින් කොල්ලා හිතනවා හරි ෂෝක් මෙහෙම ගෑණියෙක් තමයි අපේ අම්මත් කිව්වේ මට ඔයා ගන්න කියලා. බලන්නකෝ අම්මට රෙදි ගෙනල්ලා. ඈ බැඳලා අවුරුද්දක් විතර යනකොට ගෑණි මිනිහා එක්ක රණ්ඩු වෙනවා අම්මට සල්ලි දෙනවා කියලා. එපා කියලා. නේ? පව් නැද්ද ඒ වගේ වැඩ? අවංකව හිතලා බලන්න. අම්මලා තාත්තලාගේ වැරදි ඇති. ඈ කොඩි වින කරලත් ඇති ඔය ඇත්තන්ට. දෙන්න දෙපැත්තට කරන්න බලලත් ඇති. ඈ දෙන්න සාකච්ඡා කරලා බලන්න. එහෙම දේවල් කරගන්න එපා. නෝන මහත්තයාගේ අම්මට සලකන්න මහත්තයා නෝනගේ අම්මා තාත්තට සලකන්න. කොච්චර සුන්දරයිද? සතියේ පොලේ ගිහිල්ලා එනකොට වැඩිය නෙමේ පරිප්පු 500ක් මොනවා හරි මෑකරල් ඩිංගක් අරගෙන දෙන්නාම එක්ක යන්නකෝ අම්මයි තාත්තයි බලන්න නෝනගේ. බයික් එකෙන් ගිහිල්ලා දීලා කතා කරලා එන්න. ඒ ගමම්ම පාර්සල් දෙකක් අරගන්න මහත්තයාගේ අම්මටයි තාත්තටයි. දෙන්නාම එකේ ගෙදරට යන්න. කොච්චර සුහදව ඔය ගමන ඔයත්තන්ට යන්න පුළුවන්ද දෙයියනේ. කතා බස් කරගෙන ඔය කුහක කන් ටික පැත්තකින් තියන්න. ඈ මහත්තයාගේ ගෙදරට සලකපු දාට නෝන ඔට්ටු අල්ලනවා. නෝනාගේ ගෙදරට සලකපු දාට මහත්තයා බයිනවා. උඹේ අම්මලාට විතරද හොඳ අපේ අම්මලාට නරකද? ඈ එහෙම කියලා. ඕවනේ ප්‍රශ්න. ඒකනේ මං කිව්වේ කාර් තියනවා, සල්ලි තියනවා, මුදල් තියනවා, ගෙවල් තියනවා, ඔය ඔක්කොම තියනවා. සමහර පුංචි විසඳාගත හැකි සමහර දේවල් මහා ලොකු කරගෙන මුළු ජීවිතේම අපායක් කරගෙන. කවදාවත් තමන්ට සමාජයට අඩුපාඩුකම් ඇති කවදාවත් බිරිඳට අඩුපාඩුකම් කරන්න එපා. දරුවන්ට. හැබැයි තමන්ගේ අම්මා තාත්තට සලකන එක ගැන මහත්යෙන් විමසන්න යන්න එපා. ඔබට කන්න නොදී හරි කමන්නේ. සතුටු වෙන්න. අම්මා තාත්තා කෙනෙකුට සලකන ළමයෙක් ඔබට ලැබිච්ච එකට. මහත්තයෙක් ඔබට ලැබිච්ච එකට. ඔබේ නෝන ගෙදර තියෙන හාල් ඩිංගිත් එක නීලා අම්මට දුන්නට කවදාවත් ඒක ප්‍රශ්නාර්ථයක් කරගෙන විමසන්න යන්න එපා. අම්මටනේ සලකලා තියෙන්නේ තාත්තටනේ සලකලා තියෙන්නේ වෙන කෙනෙකුට නෙමෙයිනේ. ඕක විමසන්න ප්‍රශ්න කරන්න යන්න ඔඩු දුවන ප්‍රශ්න ඇති වෙන්නේ. වෙන ප්‍රශ්න වලට මුල. ඕවා තමයි ගෙවල් ඇතුලේ තියෙන ප්‍රශ්න. මුළු ගෙදරම රෙදි මහලා දුන්න. ගමේ රෙදිත් මැව්වා. පුංචි මුදලක් ලැබුණ මහ ඖෂධ පඬිතුමා. ඒ වයින් අම්මා තාත්තට සැලකුවා.